දැන් ජන කවිය මේ ගැමියාගේ උරුමයක්. ඒක සෑම ගමේකම මේ කරපු දෙයක්. දැන් අපි බලනවානේ ගායනය කරන්න පුළුවන් අය ඉන්නවා. සින්දු කියන්න පුළුවන් අය ඉන්නවා. ඒගොල්ලන්ට මේ විතරක් නෙමෙයි ගමේ එහෙම නැහැ. හැමෝම සම්බන්ධ වෙනවා. ගමේ දැන් ගෝයන් කපනකොට කවි කියනකොට එක්කෙනෙක් නිකයිනේ නැහනේ. රංචුවම කියනවා. ඒක නිසා මේක සාමාන්‍යයෙන් ජන ජීවිතයට කාවදිච්ච උරුමයක්. ඉතින් මේක හරිම වැදගත් වෙනවා. මොකද මේ ජන කවිය කියන්නේ මනුෂ්‍යන්ට අධ්‍යාත්මය දියුණු කරන්න ලැබිච්ච එක්තරා මාර්ගයක්. මිනිසුන්ගේ මානස සංවර්ධනය වෙනවා. මනස පිරිසිදුයි. දැන් කවි කියනකොට කණ්ඩායමක් එක්ක හරි පිරිසිදුයි මනස. මනස වෙන දෙයකට යන්නේ නැහැ. ඒක නිසා අවුරුදු කාලෙට දැන් ඔන්චිලි වාරන් තියෙනවා. අපි ඒකට ඔන්චිලි වල පදිනවා. ඔන්චිලි